A level physics paper එකේ 43 වෙනි ගැටලුව. රූපයේ පෙන්වා ඇති පරිදි ස්පන්දයක් ඇදි තන්තුවක් දිගේ ඒකාකාර වේගයකින් ප්‍රචාරණය වේ. තන්තුවේ P ලක්ෂයේ විස්ථාපනය D කාලය T සමග වෙනස් වන ආකාරය වඩාත් හොඳින් නිරූපණය වන්නේ. අපිට P ලක්ෂයක් දීලා තියෙනවා, ගමන් කරන ස්පන්දයක් දීලා තියෙනවා. අපෙන් අහනවා කාලය සමග මේ P ලක්ෂයේ විස්ථාපනය කාලය සමග ප්‍රස්ථාරය වෙනස් වන ආකාරය. ඒකට මම මුලින්ම හොයා ගන්න ඕන P ස්පන්දය කාලයත් එක්ක විස්ථාපනය වෙන්නේ කොහොමද කියලා. ඒක හොයාගන්න මට කරන්න පුළුවන් මේ ස්පන්දය ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරන අවස්ථාව ගත්තන. මම ඔයාලට ඇඳලා පෙන්නන්නම් ස්පන්දය ඉදිරියට ගමන් කරනකොට P ලක්ෂයට මොකද්ද වෙන්නේ කියලා. මුලින්ම මම මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තොත් P පොඩ්ඩක් ඉදිරියට උඩට ගිහිල්ලා තව ටිකක් ඉදිරියට යන අවස්ථාවක් ගත්තොත් P තව ටිකක් උඩට ගිහිල්ලා තව ටිකක් ස්පන්දය ඉදිරියට යන අවස්ථාවක් ගත්තොත් P තව ටිකක් ඉදිරියට ගිහිල්ලා. එහෙනම් මොකද්ද වෙන්නේ? කාලය සමග ස්පන්දය ඉහළට විස්ථාපනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. හරිනේ, ඒ කාරණේ තේරුණානේ. හරි. ඊළඟට අපි බලන්න ඕන P ලක්ෂයට මුලින්ම ළඟා වෙන්නේ මොකද්ද? ස්පන්දයේ ඉදිරි කෙළවර තමයි P ලක්ෂයට මුලින්ම ළඟා වෙන්නේ. ඊළඟට තමයි ස්පන්දයේ පසුපස කොටස P ලක්ෂයට ළඟා වෙන්නේ. එහෙනම් මුලින්ම P ලක්ෂයේ විස්ථාපනය වෙන්න ඕන මොකද්ද? මුලින්ම P ලක්ෂයේ විස්ථාපනයේ හැඩය වෙන්න ඕන විස්ථාපන කාල ප්‍රස්ථාරයේ ස්පන්දයේ ආරම්භක හැඩය. ඒ වගේම විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අවසාන කොටසේ P ලක්ෂයේ හැඩය වෙන්න ඕන ස්පන්දයේ පසුපස කොටසේ හැඩය. අන්න ඒ වගේ ප්‍රස්ථාරයකට අපිට දීලා තියෙන්නේ දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුර ගත්තට පස්සේ තියෙන්නේ ස්පන්දයේ මුල් කොටස මුලිනුත් පසුපස කොටස පස්සේ තියෙන විදිහට තමයි දෙවෙනි ප්‍රස්ථාරය තියෙන්නේ. ඒ අනුව අපිට 43 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් අංක 3. 44 වෙනි ගැටලුව. වීදුරු කුට්ටියක් තුල ඇති ගෝලාකාර වාත බුබුලක් දෙසට රූපයේ පෙන්වා ඇති පරිදි I ඒක වර්ණ ආලෝක කිරණයක් ළඟා වේ. පෙන්වා ඇති පතයන්ගෙන් කුමක් මගින් නිර්ගත කිරණය වඩාත්ම හොඳින් නිරූපණය වේද? හරි, අපි බලමු. කියලා තියෙන්නේ වීදුරු කුට්ටියක් තුල ඇති ගෝලාකාර වාත බුබුලක්. වීදුරු කුට්ටියක් වාත බුබුලක්. ඒ කියන්නේ මේ වීදුරු මේ තියෙන්නේ වාතය. අපි දන්නවා වීදුරු සහ වාතය සංසන්දනය කරාට පස්සේ වීදුරු ගහන මාධ්‍ය වාතය එන්නේ විරල මාධ්‍ය විදියට. එහෙනම් අපි දැන් බලමු I ඒක වර්ණ ආලෝක කිරණය ගමන් කරන්නේ කොහොමද කියලා. I ඒක වර්ණ ආලෝක කිරණය ගමන් කරන විදිය බලන්න නම් අපිට මෙතෙන්දී ලම්බකයක් ඇඳ ගන්න ඕන. ලම්බකයක් කියන්නේ අංශක 90න් ගහන ලක්ෂය රේඛාවක්. එතකොට අංශක 90න් ගහන නම් අපිට මෙතන කේන්ද්‍රය හරහා යන මට ඇස් මට්ටමින් පේන විදියට කේන්ද්‍රය හරහා යන රේඛාවක් ඇඳ ගන්න. ඒතර මට ඇඳ ගන්න පුළුවන් මේ වගේ රේඛාවක්. එතකොට අපි දන්නවා දැන් මේ I කිරණය එන්නේ ගහන මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට. ගහන මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට එනකොට මොකද්ද වෙන්න ඕන? ආලෝක කිරණය අභිලම්බයෙන් ඉවතට හැරිලා ගමන් කරනවා. ගහන වලින් ඉඳන් විරලට යනකොට අභිලම්බයෙන් ඉවතට
අභිලම්බයෙන් ඉවතට කියන්නේ මෙන්න මෙහෙමනේ යන්න තිබුණේ. මෙහෙම යන්න තිබුණ එක අභිලම්බයෙන් ඉවතට හැරිලා ගමන් කරන්න ඕනේ. ඒ කියන්නේ යන්න ඕන මෙන්න මේ වගේ. හරි දැන් අභිලම්බයෙන් ඉවතට හැරිලා ගමන් කරානේ. ඊළඟට ආපහු මෙතනදී. මෙතෙන්දිත් මම කලින් වගේම ඇඳ ගන්නම් මුලින්ම අභිලම්බය කේන්ද්‍රය හරහා යන රේඛාවක් අභිලම්බය ඇඳගත්තා. මෙතෙන්දි මොකද්ද වෙන්නේ? මෙතෙන්දි වෙන්නේ වාතයේ ඉඳලා වීදුරු වලට යනවා. ඒ කියන්නේ විරල මාධ්‍යයක ඉඳලා ගහන මාධ්‍යයකට ගමන් කරනවා. එතකොට මොකද්ද වෙන්න ඕන? විරල මාධ්‍යයක ඉඳන් ගහන මාධ්‍යයකට ගමන් කරනකොට වෙන්න ඕන අභිලම්බය දෙසට හැරිලා ගමන් කරන්න ඕන. ඒකත් මම ලියන්නම්. විරල මාධ්‍ය ගහන මාධ්‍ය. එහෙනම් මොකද්ද වෙන්න ඕන? අභිලම්බය දෙසට. එහෙනම් මේ ආලෝක කිරණය දැන් මෙහෙම තමයි ගමන් කරන්න තිබුණේ. දැන් අභිලම්බය දෙසට හැරිලා ගමන් කරන්න ඕනේ. එහෙනම් යන්න ඕන මෙන්න මේ මාර්ගය. ඒ කියන්නේ ඒක වර්ණ ආලෝක කිරණයක් පෙන්වා ඇති පතයෙන් ගමන් කරාට පස්සේ ලැබෙන්න ඕන අපිට මෙන්න මේ ඒ වගේ කිරණයකින් නිර්ගත වෙන කිරණයක් තමයි ලැබෙන්න ඕන. ඒ අනුව අපිට 44 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන් අංක 1. මෙතෙන්දී මතක තියාගන්න ඕන අපි මුලින්ම දැනගන්න ඕන ගහන මාධ්‍ය සහ විරල මාධ්‍ය තෝරගන්න. ඊළඟට අපි දැනගන්න ඕන ගහන මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට යනකොට අභිලම්බය නිවතර ගමන් කරනවා සහ විරල මාධ්‍යයක ඉඳලා ගහන මාධ්‍යයකට යනකොට අභිලම්බය දෙසට ගමන් කරනවා කියන කාරණේ. අන්න ඒ කාරණා ටික දන්නවනම් මේ ගැටලුව ඊටම සරල ගැටලුවක්.